සංඛ්‍යානය. සංඛ්‍යානය ගැටලුව බොහෝ සිසුන්ට නිරවුල්ව විසඳා ගැනීමට 10 වසරේ පෙළ පොතේ සංඛ්‍යානය කියන තේමාවේ වටසටහන ජාල රේඛය ආදී වශයෙන් 11 වසරේ උගන්වනවා ජාල රේඛය සංඛ්‍යාත බහුවස්ය සමුස්සංඛ්‍යාත වගේ තේමාවන්. එහෙමනම් අපි කතා කරනවා ගණිත එක කොටසේ 2025 අවුරුද්දේ ආපු සංඛ්‍යානයේ ගැටලුව. බලන්න මේ ගැටලුව අපිට පහසුවෙන් විසඳ ගන්න අවශ්‍ය විදිහට අපි මුලින්ම ගැටලුව හොඳට කියවලා අවබෝධ කරගන්න ඕන. මිනිසුන් 48 දෙනෙකු දිනකට ව්‍යායාම කරන කාලය ඇසුරින් අඳින ලද අසම්පූර්ණ වට ප්‍රස්ථාරයක්ද එම වට ප්‍රස්ථාරය ඇඳීමට යොදාගත් තොරතුරු වලින් කොටසක් අඩංගු අසම්පූර්ණ සංඛ්‍යාත වගුවක්ද පහත දැක්කේ. වගුව 10 තිය පන්ති පාන්තරය 10 හෝ ඊට වැඩි 30ට අඩු. එහෙමනම් 10 අයිති මේ පන්ති පාන්තරයට 30ට අඩුයි නම් 29 තමයි මේ පන්ති පාන්තරයේ තියෙන උපරිම අගය. ඔබට කියනවා දී ඇතු තොරතුරු භාවිතයෙන් වගුවේ සංඛ්‍යාත තිරේ හිස්තැන් සම්පූර්ණ කරන්නලු. එහෙනම් හිස්තැන් සම්පූර්ණ කිරීමෙන් අපිට පුළුවන් බලන්න 10 තිය පන්ති පාන්තරයට 6 දෙනෙක් යනවා. එහෙමනම් ඔබට පේනවා මෙතෙන්ට 6 දෙනෙක් යනකොට ඒ පන්ති පාන්තරය වලටම සමාන පන්ති පාන්තරයක් පහලින් ලකුණු කරලා තියෙනවා. එතනටත් එහෙමනම් අපිට දාන්න පුළුවන් 6 දෙනෙක්. අපි තේරුම් ගන්න ඕන මේ සංඛ්‍යාත තීරයේ සිසුන් සංඛ්‍යාව උපරිම ඉන්නේ 48 දෙනයි මුළු එකතුව. ඒක පැහැදිලිව ඔබට අවබෝධ තියෙන්න ඕන. එතකොට එහෙමනම් 70 90 පන්ති පාන්තරයට අපි දාගන්නවා 6 දෙනෙක් දාගන්නවා. ඒ වගේම තමයි අපිට පේනවා මේ මුළු සිසුන් 48 දෙනාගෙන් හතරෙන් එකක්ම මෙන්න මේ 50 70 පන්ති පාන්තරයට යනවා. එහෙනම් 48 හතරකට බෙදාගත්තොත් මෙතෙන්ට 12 දෙනෙක් යනවා. එහෙමනම් අපිට පේනවා 50 70 70 කියන පන්ති පාන්තරයට අපි දානවා 12 දෙනෙක්. මෙන්න මේ ආකාරයට මේ පන්ති පාන්තරයට 12ක් දාපුවාම මේ පන්ති පාන්තරේ මුළු එකතුව වෙන්න ඕන 48ක් තමයි මුළු එකතුව වෙන්න ඕන. ඒ නිසා අපි මෙතනට මුළු එකතුව විදියට ගන්නවා 8 දෙනෙක් තව ඇතුළත් කරපුවාම 48 සම්පූර්ණ වෙනවා. 6 6 12යි 12යි 4යි 14යි 6යි 20යි 28යි මුළු එකතුව 48ක් ඇවිල්ලා. ඒ වගේම තමයි ඔබට එහා පැත්තේ තියෙන සමසංඛ්‍යාත තීරය සම්පූර්ණ කරන්න කියනවා. එහෙමනම් සමසංඛ්‍යාත තීරය සම්පූර්ණ කරන්න මේ සංඛ්‍යාත තීරයේ පළවෙනි සංඛ්‍යාත අගය අපි 6 ගේන්න ඕන සමසංඛ්‍යාතයට. ඊට පස්සේ තමයි සමුච්චිත කරන්නේ එකතු කරන්නේ. දැන් මේ 6ට මේ 16 එකතු කරපුවාම 22 ඔබට ඇවිල්ලා තියෙන්න ඕන. 22ට මේ 12 එකතු කරපුවාම ඔබට පැහැදිලිව පේනවා 34ක් එනවා. ඉතින් 34ට මේ 6 එකතු කරපුවාම 40යි 40ට මේ 8 එකතු කරපුවාම 48 කියන සමුච්ච සංඛ්‍යාත උපරිමගේ ඔබට එනවා. ඉතින් මේ සෑම පියවරකදීම හිස් කොටුවකටම ඔබට ලකුණ ගානේ ලැබෙනවා මේ ගැටලුව තුල. දැන් ඔබ සමසංඛ්‍යාත වක්‍රය අඳින්න සමුච්චිත වගුව සම්පූර්ණ කරගත්තා. දැන් ඔබට තියෙන්නේ සමුච්ච සංඛ්‍යාත තීරය සම්පූර්ණ කර ඒ ඇසුරින් දී ඇති ඛණ්ඩාංක තලය මත සමසංඛ්‍යාත වක්‍රය අඳින්න. අපි දැන් සමසංඛ්‍යාත වක්‍රය අඳින්න තීරය සම්පූර්ණ කරගත්තා. මෙන්න මේ ආකාරයට තොරතුරු අරගෙන මෙන්න බලන්න අපි දැන් උපරිම සමුච්චිතාගය අඳින්න මෙන්න සමසංඛ්‍යාත වගුවක් දැන් හරි වක්‍රය දැන් දීලා තියෙනවා. අපි දැන් අඳින්නයි සූදානම් වෙන්නේ. එහෙමනම් මේකේ ආරම්භය තියෙන්නේ 10න් තමයි සමසංඛ්‍යාත වක්‍රය අපි අඳින්න පටන් ගන්නෙ. එහෙමනම් මේ විදිහට අපි අඳගෙන යනවා 10. එහෙනම් ආරම්භය මෙතන. ඊට පස්සේ 30 අපි ලකුණු කරනවා 36 තමයි ඊට පස්සේ අපි ලකුණු මෙන්න 30 36 නම් මේ ස්ථානෙට අපි ගැලපෙන විදිහට අඳිනවා. ඊට පස්සේ මේ 50 22 අපි ගන්න ඕන. මේ 50 මේ තීරය ගියාම 22 මෙතන වගේ එනවා. ඊට පස්සේ 70 44 ඔබට පේනවා 70 44 කියන අගය අපිට මේ ස්ථානේ වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ සමා වෙන්න 70 34 34 එතකොට 70 34 මෙතෙන්ට වගේ එනවා. ඒ වගේම
90 මෙන්න 90 ලකුණු වෙන්නේ මෙතනට. ඒ වගේම 110 48 110 මේ තීරේ ගියාම 48 මෙන්න මේ ස්ථානෙට වගේ එනවා. දැන් ඔබට පුළුවන් හරි. දැන් ඔබට පුළුවනි මේ ආකාරයට දැන් සමුස්සංඛ්‍යාත වක්‍රය අඳින්න අපි තොරතුරු ටික දැන් ඇතුළත් කරගත්තා. මේ වක්‍රය දැන් මේ ආකාරයට ඔබට ලස්සනට සුමට විදියට මේ විදිහට අඳ ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඉතින් මේකට අපි කියනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳීම කියලා. ඔන්න එහෙමනම් ඔබට සාමාන්‍ය පෙළ විභාගයේ සමුච්චිත සංඛ්‍යාත තීරය සම්පූර්ණ කරන්න අපි ඉගෙන ගත්තා. මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ආරම්භක තැන විශේෂයෙන් සැලකිල්ල දක්වන්න ඕනේ. මෙතෙන්ට ලකුණක් ලැබෙනවා. ඉතින් එහෙමනම් මේ ලකුණු ලැබෙන ප්‍රධාන තැන් අපි අවබෝධ කරගෙන තමයි යන්න ඕන. දැන් අපි ඇඳගත්ත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය තුන්වෙනි ගැටලුවේ කියනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරින් දිනකට මිනිත්තු 80කට වඩා අඩුවෙන් ව්‍යායාම වල යෙදෙන මිනිසුන් සංඛ්‍යාව සොයන්න. දැන් ඔබට පේනවා ව්‍යායාම කාලය මිනිත්තු මේ පැත්තේ පෙන්වන්නේ. එහෙමනම් මිනිත්තු වලින්නේ. එහෙනම් දිනකට මිනිත්තු 80කට වඩා මෙන්න තියෙනවා 80. එහෙනම් 80ට වඩා අඩුනේ මේ පැත්ත. හොඳයි. එහෙමනම් 80ට වඩා අඩුවෙන් ඉන්න අහන්නේ අපේ මිනිසුන් සංඛ්‍යාව කීයද කියලා. සමුච්චිත සංඛ්‍යාතෙන් කියන්නේ මිනිස්සු ගානනේ. නේද? එහෙමනම් ඒ මිනිසුන් සංඛ්‍යාව තමයි හොයන්න කියන්නේ. එහෙමනම් ඒ මිනිස්සු සංඛ්‍යාව හෙව්වොත් අපිට මිනිස්සු කීයක් ලැබෙනවද? මෙන්න තියෙනවා ප්‍රස්ථාරයේ මිනිස්සු 80ට අදාළ සමුච්චිත සංඛ්‍යාතයේ ලකුණු කිරීමෙන් මෙන්න මේ ලකුණු කිරීමට එකක් ගන්න පුළුවන්. ඔබට පැහැදිලිව පේනවා මෙතන 37ක් හෝ 38ක් තමයි ඉන්නේ. බලන්න ලකුණු ප්‍රදානය වෙන විදිය පවා ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් එහෙමනම් ඒ ආකාරයට ඒ ගැටලුවට අපි උත්තර දෙද්දී අවසාන ගැටලුව හැටියට මෙම මිනිසුන් 48 දෙනා අතරින් අඩුවෙන්ම ව්‍යායාම් කරන 25 වෙන් කරගත යුතුව ඇත. අඩුවෙන්ම ව්‍යායාම් කරන අය වෙන් කරගන්න ඕන. ඒ සඳහා තෝරාගත යුත්තේ දිනකට මිනිත්තු කීයකට අඩුවෙන් ව්‍යායාම් කරන මිනිසුන්ද බලන්න. 125කට අදාළ සංඛ්‍යාව වෙන්නේ 48. 48න් 125ක් කියන්නේ 4න් එකක්නේ. එහෙමනම් 48න් 125ක් 4න් එකක් කියන්නේ 12 දෙනයි. නේද? මුළු 125 වෙන් කරන කාලය මිනිත්තු 38 දන 1. ඒ කිව්වේ ඔබට පැහැදිලිව පේනවා මේ බලන්න මෙතන 12 දෙනයි ඔබෙන් දැන් කියන්නේ ඒ සඳහා තෝරාගත යුත්තේ දිනකට මිනිත්තු කීයකට අඩුවෙන් ව්‍යායාම් කරන අයද. ඒතකොට මිනිස්සු සංඛ්‍යාතයේ 12 දෙනයිනේ. එහෙනම් අපි මේ 12 වෙන් කරගන්න මේ තීරේ එන්න ඕන. මෙන්න මේ තීරේ මෙහෙට ඇවිල්ලා අපිට ගන්න පුළුවන් මෙතන ඉන්න අගය 38ක් වගේ මේ ස්ථානයේ තියෙන අගය තුල 38ක් වගේ තියෙන්නේ. එහෙමනම් අපි ඒ අගය තමයි මෙතනට පිළිතුරු විදියට සලකනු කරන්නේ 38ක් 39ක් වගේ ආසන්න අගයක්. එහෙමනම් ඔබට පැහැදිලි අපි කතා කරන්නේ